මෙන්න මෙහෙමයි. ඔයා ඒ link එක click කරපු ගමන් ඔයාව මෙන්න මේ විදිහේ page එකකට තමයි අරගෙන එන්නේ. මේ page එකට ආවට පස්සේ පේනවනේ පොඩි දේවල් ටිකක් තමයි ඔයාලට fill කරන්න තියෙන්නේ. අපි ඉතින් මෙතනින් details ටික fill කරගෙන යමු. ඉස්සෙල්ලාම අපි කරන්න ඕන අපි ඉන්න country එක මොකක්ද කියලා මෙතනින් select කරන්න තියෙන්නේ. ඉතින් මම මෙතන drop down එක click කරලා මම මෙහෙම search කරගන්නවා ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ ඊළඟට මේකේ මම register වෙන්න බලාපොරොත්තු වෙන email address එක දෙන්න ඕන. හරි මම මෙන්න මේ විදිහට මගේ email address එක මෙතනට දාගන්නවා. ඊට පස්සේ මෙතනට password එකක් දාන්න ඕන. password එකක් දානකොට අපිට මෙතනට දීලා තියෙනවා conditions 4ක්. මේක අකුරු හෝ ඉලක්කම් characters 15ත් 8ත් අතර ප්‍රමාණයකට මේක දිග වෙන්න ඕන. ඒත් එක්කම එක අකුරක් හරි capital අකුරක් තියෙන්න ඕන. ඒ වගේම simple අකුරකුත් තියෙන්න ඕන. ඒත් එක්කම number එකක් තියෙන්න ඕන. මොකක් හරි symbol එකකුත් මෙතනට තියෙන්න ඕන. ඉතින් මේ කියන conditions වලට අදාළව මම මෙන්න මේ විදිහට password එකක් මෙතනට දාගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා partner code optional කියලා එකක්. ඔයා මේ description එකේ තියෙන link එකෙන් නම් මේ account එක create කරන්න හදන්නේ. ඒ කියන්නේ link එක click කරලා නම් ඔයා මේ account එක create කරන්න ආවේ. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයා වෙනමම ආවනම් මෙන්න මෙතන partner code කියන එකට මේ description එකේ තියෙන partner code කියන එකක් මෙන්න මේ partner code එක මෙතනට දාන්න ඕන. මෙන්න මෙතනින් type කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන මේ tick එක හරියට වැටිලා තියෙනවද කියලා බලන්න. tick එක වැටිලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. continue කියලා දෙන්න. ඊළඟට අපෙන් අහනවා අපි create කරන්න හදන්නේ real account එකක්ද එහෙම නැත්නම් demo account එකක්ද කියන එක. ඊට පස්සේ මෙතන මේ දීලා තියෙන conditions ඔයගොල්ලෝ දැනටමත් දන්නවනේ trading account එකක real එකක සහ demo එකක වෙනස. ඉතින් මෙතනදී මම හදන්නේ මගේ trading account එක real trading account එකක් open කරන්න. ඉතින් මම මෙතන real account කියන එක මෙහෙම click කරලා select කරගන්නවා. ඊළඟට ඔයාව මෙන්න මේ විදිහට interface එකකට තමයි අරගෙන එන්නේ. මේකේ බලා ගන්න පුළුවන් ඔයාලට ඉස්සලම මෙතන deposit කියන section එක තමයි open වෙලා තියෙන්නේ. ඔයාලට deposit කරන්න පුළුවන් methods මොනවද කියන එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒත් එක්කම අපි තව බලමු details මොනවද තියෙන්නේ කියලා. මම යනවා my account කියන කොටසට. ඒකට ගියාට පස්සේ පෙන්නනවා දැනටමත් මම open කරලා තියෙන මගේ trading account එක මෙන්න මේ විදිහට MT5 එක මෙතන මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපි බලමු withdrawal options මොනවද තියෙන්නේ කියන එක. withdrawal option විදිහට මෙන්න මේ විදිහට අපිට option ටික බලා ගන්න පුළුවන්. මේකේ specialම දේ තමයි inbuilt මේගොල්ලන්ගේ website එක ඇතුළේම ඔයාගේ profile එක ඇතුළේම අපේ ශ්‍රී ලංකන් bank account එකකට transfer කරගන්න පුළුවන් විදිහට option එකක් මෙතන enable කරලා තියෙනවා. හරි. ඉතින් මෙන්න මේක ලොකු chance එකක් අපිට. ඊට පස්සේ අනිත් එක එතන තියෙන විශේෂම දේ තමයි කිසිම fee එකක් add වෙලා නැහැ. bank rate එකට ඔයගොල්ලන්ට මේ transactions කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැනට account එක නිකම්ම create කරා විතරයි අපි email එකක් දීලා. ඉතින් අපි මේ trading account එක KYC verification එක කරගන්න ඕන. ඉතින් මේකට අපි බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියන එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේ දකුණු පැත්තේ තියෙනවා මෙතන complete profile කියලා එකක්. මෙන්න මේකට යන්න. එතනට ගියාට පස්සේ අපිට steps 3ක් මෙන්න මේ විදිහට පෙන්නනවා deposit එකක් කරන්න. තව steps 3ක් තියෙනවා කියලා. අපි බලමු මොනවද දීලා තියෙන steps වල කරන්න තියෙන්නේ කියලා. ඉතින් get started now කියන මෙන්න මේ button එක උඩ මම click කරලා ඉස්සරහට යනවා. ඉතින් පළවෙනි step එක විදිහට මට කියනවා මගේ email එකට එවලා තියෙනවා loop code එකක්. මෙන්න මේ code එක මෙතනට enter කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම email එක check කරලා code එකක් ඇවිල්ලාද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්නම්. ඉතින් මට ඇවිල්ලා තියෙනවා code එකක්. මම මේ code එක type කරගන්නවා මෙන්න මේ විදිහට මෙන්න මේ කොටු ටික ඇතුලේ. හරි ඊට පස්සේ මම මේ continue කියන button එක උඩ click කරගෙන ඉස්සරහට යනවා. පළවෙනි step එක හරි ඊට පස්සේ තියෙනවා confirm phone number කියලා. මෙතන මගේ phone number එක verify කරන්න තමයි. ඊළඟට මම මේ confirm phone කියන button එක උඩ click කරගෙන ඉස්සරහට යනවා. මෙතනින් ඔයා දෙන්න දෙනවා දැනට පාවිච්චි කරන mobile number එක. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක verify කරගන්නේ කියන එක. හරි මම මෙන්න මේ විදිහට phone number එක මෙතන type කරගත්තා. ඊළඟට මට තියෙනවා මෙන්න මෙතන මේ බිඳුව නැතුව type කරගන්න. මෙතන මට පහලෙන් තියෙනවා option දෙකක් කොහොමද මම phone number එක verify කරගන්නේ කියලා. ඉතින් මෙතන automatically select වෙලා තියෙනවා SMS කියන option එක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් phone call හරහත් මේ number එක verify කරගන්න. ඉතින් මම SMS කියන method එක මෙහෙම select වෙලා තියෙද්දි continue කියන button එක උඩ click කරලා ඉස්සරහට යනවා. ඉතින් අන්න ඒ විදිහට phone number එක දාලා SMS හරහා continue කරාට පස්සේ SMS එකක් එනවා අපිට.
කෝඩ් එකක් ඉලක්කම් 6ක කෝඩ් එකක් එනවා. මම මේ කෝඩ් එක මට ඇවිල්ලා තිනවා. මම මේක මෙන්න මේ විදිහට මෙතනට එන්ටර් කරගන්නවා. මෙන්න මේ විදිහට මම කෝඩ් එක මෙතනට එන්ටර් කරගෙන continue කියන බටන් එක උඩ ක්ලික් කරලා ඉස්සරහට යනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ එන්නේ මගේ දෙවනි ස්ටෙප් එකත් එහෙම නැත්නම් ෆෝන් නම්බර් එක වෙරිෆයි කරන ස්ටෙප් එකත්. හරි. ඊට පස්සේ තියෙන්නේ add profile information කියන කොටස. අපි මේ කොටසටත් ගිහිල්ලා බලමු මොකක්ද කරන්න තියෙන්නේ කියන එක. ඉතින් මම මේ complete now කියන බටන් එක උඩ ක්ලික් කරලා ඉස්සරහට යනවා තුන්වෙනි ස්ටෙප් එක complete කරන්න. එතනට ගියාට පස්සේ මගේ first name last name මගේ personal details ටික තමයි අහන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ details ටික මෙතන fill කරගෙන යනවා. හොඳට මතක තියාගන්න. ඔයා මේ fill කරන details ටික verification documents දෙන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ නම තහවුරු කරන්න ඔයාගේ ID එක, ඒ වගේම address එක තහවුරු කරන්න ඔයාගේ address එක පේන document එකක්. මම නම් යෝජනා කරන්නේ ඔයාගේ driving license එක use කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ identity එක use කරන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ID එක මෙතනට use කරන්න හිතාගෙන ඉන්නවා නම් මෙතන දෙන address එක ID එකේ තියෙන address එකම අනිවාර්යෙන් use කරන්න. ඉතින් මම දැන් details ටික මෙන්න මේ විදිහට fill කරගෙන යනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ නම උපන්දිනේ ඒ වගේම address එක මෙතනින් enter කරලා මෙන්න මෙතනින් මගේ gender එක මේ විදිහට select කරගෙන continue කියන බටන් එක උඩ click කරලා ඉස්සරහට යනවා. ඉතින් තුන්වෙනි step එකේ ඊළඟ කොටස විදිහට අපිට මෙන්න මේ විදිහට ප්‍රශ්න ටිකක් අහන අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතනින් ඉස්සෙල්ලාම අහනවා what is your occupation කියලා සහ industry. ඉතින් අපි මෙතනදී ඔයා දැනට job එකක් කරනවා නම් job එක කරන field එක සහ ආගේ occupation එක මොකක්ද කියන එක තමයි මෙතනට දෙන්න ඕන. ඉතින් මම මගේ occupation එක මෙන්න මේ විදිහට select කරගෙන ඉස්සරහට යනවා. what is your employment status කියලා තියෙනවා. ඉතින් මම මෙතනදී දානවා self employed කියලා. ඒත් එක්කම you have previous trading experience කියලා දෙනවා. දැනට මගේ experience එක අනුව මම මෙතනට experience එක දානවා සහ ඔයාගේ experience එක කොයි විදිහටද කියලා බලලා ඔයා මෙතනින් ඒක select කරන්න. ඔයාලට දැනට experience එකක් නැත්නම් no I have no trading experience කියන එක මෙතනින් select කරන්න. ඉතින් මම මෙන්න මේක තමයි මට select කරන්න තියෙන්නේ. මම ඒක select කරනවා. ඊළඟට අහනවා what is the purpose of opening your account කියලා. මෙතනදී අපි trading account එක open කරන්න හේතුව මොකක්ද කියන එක තමයි අහන්නේ. මෙතනදී අපි trade කරන්නනේ හදන්නේ. ඉතින් මෙන්න මෙතනදී මම මේ speculation කියන එක select කරලා ඉස්සරහට යනවා. ඊළඟට අහනවා annual income එක කොච්චර වගේ ප්‍රමාණයක් තියෙනවද කියලා. මේකේ range එක ගත්තට පස්සේ අපිට දාන්න පුළුවන් අපි annual income එක මෙන්න මේ range එකට තමයි 0 ඉඳලා 20000 දක්වා. මම මේක click කරලා යනවා ඉස්සරහට. ඊට පස්සේ please select your source of income and wealth කියලා අහනවා. ඊට පස්සේ මෙතනදී ඔයාගේ income එක කොයි විදිහට දෙන්නේ කියන එක තමයි මෙතනින් අහන්නේ. මට මේකේ කිහිපයක්ම මේ විදිහට select කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේ කොටස් ටික හරි මම මෙන්න මේ කොටස් දෙක මේ විදිහට select කරලා next කියන එකෙන් ඉස්සරහට යනවා. ඊට පස්සේ දැනටවත් තියෙනවා හරි එතකොට මෙන්න මේ පළවෙනි profile එකේ details complete කරන වැඩේ මෙතනින් ඉවරයි. ඊට පස්සේ මෙතන ඊළඟට එන dialog box එකේ අපිට බලා ගන්න පුළුවන් verify identity now කියලා. මම මෙන්න මේකට යනවා. ඒකට ගියාට පස්සේ මෙතන ආපහු නම මොකක්ද කියන එක අහලා තියෙනවා. නම දීලා තියෙන නම හරියද කියන එක check කරන්න තමයි මෙතනින් දෙන්නේ. මම ඊට පස්සේ upload document කියන එකට යනවා. ඒ ගියාට පස්සේ මෙතනදී මම අර කලින් කිව්ව documents තමයි upload කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී ඉස්සෙල්ලම අහනවා I am a citizen of residence of live in කියලා ඇමරිකාවේ ඉන්න කෙනෙක්ද එහෙම නැති කෙනෙක්ද කියන එක තමයි මෙතනදී අහන්නේ. ඉතින් මෙතනින් අද කියලා දීලා යන්න ඉස්සරහට. ඊට පස්සේ මෙතනදී ආපහු අහනවා verify identity කියන එක යටතේ country එක මෙතනින් select කරන්න ඕන. automatically දැන් ශ්‍රී ලංකා කියලා select වෙනවා. මොකද අපි කලින් මේක select කරලා තියෙන නිසා. ඊළඟට මෙතනින් අහනවා මේ verification එකට මම පාවිච්චි කරන document එක මොකක්ද කියලා. ඉතින් මම කලිනුත් ඔයාලට කිව්වා. ඔයාලට පුළුවන් use කරන්න මෙතනදී මෙන්න මේ document හැම එකක්ම. ඔයාලට ලේසි මේක තමයි driving license එක. එහෙම නැත්නම් ID card එක. ඉතින් මම මේ වෙලාවේදී පාවිච්චි කරන්නේ driving license එක. මම මෙතනින් මේක select කරලා ඊළඟ step එකට යනවා.
මෙතන තියෙනවා take photo of ID document කියලා. මෙන්න මේ විදිහට තමයි document එක මෙතනට upload කරන්න ඕන වෙන්නේ. document එක upload කරද්දී ඒගොල්ලෝ conditions කිහිපයක් දීලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම හොඳ clear picture එකක් වෙන්න ඕන. මේකේ තියෙන details ප්‍රශ්නයක් නැතුව ගැටලුවක් නැතුව බලා ගන්න පුළුවන් විදිහට blur වෙලා නැතුව තියෙන්න ඕන. ඒ වගේම මේක edit කරලා තියෙන්න බෑ. ඒ වගේම මෙන්න මේ හතර පැත්තෙන් මේ කොන් හතර පැහැදිලිව පේන්න තියෙන්න ඕන. මේක තමයි මේගොල්ලන්ගේ conditions ටික. එතකොට ඒගොල්ලෝ example එකක් දීලා තියෙනවා කොයි විදිහටද මේ ෆොටෝ එක ගන්න එපා කියලා තියෙන්නේ කියන එක. blur වෙලා තියෙන්න බෑ. ඊට පස්සේ මේ කොන් පේන්නේ නැති කොටස් ටිකක් තියෙනවා. ඒ විදිහට වෙන්න බෑ. මේක දැක්කම ඔයගොල්ලන්ට පේනවා මේක පැහැදිලි ෆොටෝ එකක් නෙවෙයි කියන එක. ඉතින් මෙන්න මේක තමයි ඒගොල්ලෝ එපා කියන විදිහ. මෙන්න මේ ක්‍රමයට ෆොටෝ එකක් ඔයා මෙතනට අරගෙන අප්ලෝඩ් කරා නම් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට මට කරන්න තියෙන්නේ මගේ ડોකියුමන්ට් එක මෙතනට අප්ලෝඩ් කරන්න. ඉතින් ඔප්ෂන්ස් දෙකක් තියෙනවා අප්ලෝඩ් කරන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ අප්ලෝඩ් ડોකියුමන්ට්ස් with your phone කියන එකට ගිහිල්ලා ඔයාගේ මෙතනට එනවා ඊට පස්සේ QR කෝඩ් එකක්. මෙන්න මේ QR කෝඩ් එක ස්කෑන් කරලා ෆෝන් එකේ තියෙන ડોකියුමන්ට් එකක් මේකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔයාට පුළුවන් කෙලින්ම ඔයාගේ PC එකේ තියෙන එකක් මෙන්න මෙතනින් දාගන්න. ඔයා මේ වැඩේ කරන්නේ මේ රෙජිස්ට්‍රේෂන් එක කරන්නේ මොබයිල් ෆෝන් එකේ නම් ඔයා මෙන්න මේක උඩ ක්ලික් කර ටච් කරපු ගමන්ම ඔයාගේ ගැලරි එකෙන් මේ ෆොටෝ එක මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන ක්ලික් කරලා අදාළ ෆොටෝ එක මම මෙතනට අප්ලෝඩ් කරන්න තමයි හදන්නේ. ඉතින් මම මෙන්න මෙතන මේ විදිහට ක්ලික් කරගෙන මගේ ડોකියුමන්ට් එක මෙතනට අප්ලෝඩ් කරන්න සිලෙක්ට් කරගන්නවා. ඉතින් අප්ලෝඩ් කරද්දි මෙන්න මේ විදිහට ડોකියුමන්ට් එක ඒගොල්ලෝ ස්කෑන් කරනවා. එකේ කියනවා මේ ડોකියුමන්ට් එක ක්ලියර් නැහැ කියලා. ඉතින් ඔයාගේ මෙන්න මේ ડોකියුමන්ට් එකත් ක්ලියර් නැති වුණොත් ඔයා නැවත මේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න වෙනවා. ඉතින් ක්ලියර් ෆොටෝ එකක් ගන්න. එතකොට මේක ප්‍රශ්නයක් නැතුව අප්ලෝඩ් කරගන්න පුළුවන්. මම නැවතත් මේ ડોකියුමන්ට් එක ෆොටෝ එකක් අරගෙන ආපහු අප්ලෝඩ් කරන්න තමයි දැන් ලීස්ති වෙන්නේ. ඉතින් මගේ ඩ්‍රයිවිං ලයිසන් එකේ පොඩි ඉෂුව එකක් තියෙනවා. ඒක බ්ලර් වෙනවා ෆොටෝ එක ගනිද්දි. ඇඩ්‍රස් එක හරියට පේන්නේ නැහැ. ඉතින් මම try කරනවා මේ සැරේ. මගේ ID card එක මෙතනට verification document එක විදිහට අප්ලෝඩ් කරන්න. ඉතින් අපි අප්ලෝඩ් කරලා බලමු. මම කොටස් දෙකම මෙතනට අප්ලෝඩ් කරනවා. no issue. හරි. ඒ දෙක ගත්ත ප්‍රශ්නයක් නැතුවම ඉතින් ඊළඟට පුළුවන් අපිට මේ අප්ලෝඩ් කරපු documents submit කරන්න. මෙන්න මේ submit document කියන බටන් එක උඩ ක්ලික් කරලා. හරි. මට මෙන්න මේ විදිහේ මැසේජ් එකක් ආවා. ඕකේ. මගේ account එකට දැන් ડોකියුමන්ට් අප්ලෝඩ් කරලා ඔක්කොම කරලා ඉවරයි. ඉතින් අපිට ට්‍රේඩ් කරන්න නම් ඉස්සෙල්ලාම ඩිපොසිට් එකක් කරගන්න වෙනවා. ඊළඟට තියෙන්නේ අපිට ඩිපොසිට් එකක් කරගන්න. ඉතින් අපි ඊට පස්සේ බලමු කොහොමද මේ ඩිපොසිට් එක කරගන්න කියන එක. ඉතින් ડોකියුමන්ට් අප්ලෝඩ් කරාට පස්සේ මේ ડોකියුමන්ට් රිවිව් කරලා ඒක වෙරිෆයි කරන්න පැය 24ක කාලයක් ඒගොල්ලන්ට ඕන කියලා ඒගොල්ලෝ මට ඊමේල් එකක් එවලා දෙනවා. ඉතින් මෙන්න මේ verification process එක ඉවර වෙනකන් අපිට පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් අපි බලමු මොනවද මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ අපිට දකින්න තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මම යනවා මෙතන වම් පැත්තේ තියෙන my account කියන එකට. අපි කලින් ගියා මෙතනට. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ accounts list එකක්ම මෙතන තියෙනවා නම් ගන්න පුළුවන්. ඉතින් මෙතන පේනවා අපි open කරපු list එක account එක. දැනට මෙන්න මේක තමයි ඔයාගේ account number එක වෙන්නේ. ඒ වගේම ඔයාගේ balance එක මෙතන පේන්නනවා. ඒත් එක්කම එතන මේ ඔප්ෂන් එක ඇතුලේ ඔයාට account එක rename කරගන්නත් අවස්ථාවක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා change max leverage කියලා එකක්. එතකොට ඔයාට මෙන්න මේක leverage එක change කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඊළඟට වැදගත් මේක තමයි මේ account information කියන එක. මම ඒක ඇතුළට යනවා. ඒකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන්. මේකේ අදාළ account එකේ nickname එකක් ඔයාට දාගන්න මෙතන තියෙනවා. ඒත් එක්කම server එක මෙන්න මේක තමයි අපි MT5 application එකට log වෙද්දි ඕන කරන එක. මෙතන මේ server එක අපිට වැදගත්. ඉතින් මෙතන server එක තියෙනවා සහ account number එක මෙතන පෙන්නලා දීලා තියෙනවා. හරි. මෙන්න මේක තමයි ඊට පස්සේ වැදගත් වෙන්නේ. ඊළඟට අපි බලමු මෙතන deposit සහ withdrawal අපි කලින් බැලුවා. අපි ඒක තියලා transaction history කියන එකට චුට්ටක් යමු. ඒකදී අපිට බලා ගන්න පුළුවන් අපි කරපු transaction මොනවද කියලා මෙතනින් filter කරලා check කරගන්න පුළුවන්. ඊළඟට විශේෂම දෙයක් තියෙනවා මෙතන crypto wallet එකක් තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් බලමු. අපි ගාව bitcoin වලින් තමයි දැන් නම් මෙතන පෙන්නන්නේ crypto wallet එකකුත් මේකේ handle කරන්න facilities දීලා තියෙනවා. ඒත් එක්කම analysis කියලා එකකුත් තියෙනවා. අපි බලමු මේක.
මාකට් අප්ඩේට්ස් තමයි මෙතන නිවුස් වගේ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් රිවිව් කරගෙන ඔයාගේ ට්‍රේඩින් අයිඩියාස් බිල්ඩ් අප් කරගන්න. ඒත් එක්කම තියෙනවා ඉන්වෙස්ට්මන්ට් වොලට් කියලා එකක් සහ සෝෂල් ට්‍රේඩින්. අපි මේවා ගැන වෙනම කතා කරනවා වීඩියෝස් වලින් ඉස්සරහට. මේ ඔප්ෂන්ස් ගැන අපි ඊළඟට ඉස්සරහදී කතා කරමු. දැනට අවශ්‍ය කරන ඔක්කොම ඩීටේල්ස් ටික අපි කතා කරලා ඉවරයි.